Hi guys, welcome back to my channel. ඉතින් ඔන්න වීඩියෝ එකේ මම ඔයාලට පොඩොන් දුනා අනිවාර්යෙන්ම ඊළඟ වීඩියෝ එක අපේ පවුලේ තිබ්බ අවුරුදු උත්සවය ගැන තමයි අරන් ඉන්නේ කියලා. ඉතින් මේ තියෙන්නේ 2025 අලුත් අවුරුද්ද අපි ෆැමිලි එකත් එක්ක සෙලිබ්‍රේට් කරපු විදිහ. ඉතින් ඔන්න vlog එකේ පළවෙනියටම තියෙන වීඩියෝ එක ඇඩල්ට්ස් ලගේ බැලුම් පිපිරීමේ තරගය. ඉතින් ඊළඟට තිබ්බ චූටි බබාලාගේ බැලුම් පිපිරීමේ තරගය. ඊට පස්සේ අපි සංගීත පොටු තරගයේ කරමු කියලා අපි ප්ලෑන් කරගත්තා. මොකද ඒක හරිම ෆන්. ඒ වගේම හැමෝටම සහභාගී වෙන්න පුළුවන් පවුලේ. ඒ කියන්නේ ඒක අපි වෙන් කරේ නැහැ. චූටි බබාලාද ලොකු අයද කියලා වෙන් කරේ නැහැ. ඔක්කොටම සහභාගී වෙන්න පුළුවන් විදිහට තමයි දැම්මේ. ඉතින් අන්තිමට ඒක ඇත්තට මාර ෆන්. ඉතින් හැමෝම වටේ යනවා. ඉතින් නටනවා සමහරක් අය එක විකඩන්. ඉතින් හරිම ජොලි ෆන් ඇක්ටිවිටි එකක්. ඉතින් ඒක ඔන්න ඔය විදිහට තමයි ඉතින් ගියේ. අපේ අප්පච්චි තමයි ඔන්න ජජ් බෝඩ් එකේ ඉන්නේ ජජ් කරන්න. ඉතින් ඔය විදිහට තමයි ගියේ. සමහරලාට පුටු දෙක තුනක් අයින් කරනවා කට්ටියට. පොඩි ප්‍රශ්නකුත් වුණා. ඊට පස්සේ ඔන්න බලන්නකෝ එතන අපේ චූටි අයියයි ඔය ඉන්නේ බාප්පි අපේ පුංචිගේ හස්බන්ඩ්. ඉතින් ඔය දෙන්නම එක පුටුට රණ්ඩු වුණා. කොහොම හරි දෙන්නම වැටුණා අන්තිමට. ඉතින් ඔය විදිහට තමයි සංගීත පොටු තරගය ඉවර වෙන්නේ. කොහොම හරි අන්තිමට 3 දෙනෙක් ඉතුරු වෙනවා. ඒකෙදි තාත්තයි දුවයි තමයි අන්තිමේටම ඉතුරු වෙන්නේ. ඒ කියන්නේ අපේ බාප්පි එයාගේ දුවයි තමයි ඉතුරු වෙන්නේ. ඉතින් හරිම ෆන්. ඉතින් ඒක ඇත්තටම අර පවුලේ කියන්නේ තෑගි දුන්නනේ අපි උතන. ඉතින් එතකොට අපි ඔක්කොමලා කතා වුණේ තාත්තා දිනුවත් කමන්නේ දුව දිනුවත් කමන්නේ දෙන්නටම ඔන්න තෑගි යනවනේ කියලා. ඊට පස්සේ මේ ඉතින් ඔන්නම තමයි ෆන්ම එක ඔන්න ඔය විදිහට තමයි උනේ. ඉතින් මේ කොහොම හරි ඉතින් අන්තිමට දුවටම chance එක දුන්නා ඉතින් බාප්පා. අන්න ඔය විදිහට හරිම ජොලි. ඉතින් ඔය අපේ අම්මි ඉන්නේ. හරිම ෆන්. ඉතින් කොහොම හරි දුවට ඉතින් chance එක දුන්නා කොහොම හරි. ඔය විදිහට තමයි ගියේ. ඉතින් අන්තිම ටික ඔය යන්නේ. අපි ඉතින් හැමෝම මාර විදිහට එන්ජොයි කරා. ඔක මේ ඕන බලන්නකෝ දෙන්නම ඉඳ ගත්තා. දැන් දෙන්නටම දෙන්න බැරි chance එකක්. ඉතින් ඒ නිසා ඇත්තටම දුවට තමයි අපි දුන්නේ. ඔය තියෙන්නේ පැණි බඹරේ. ඕකත් මාරම ෆන්. ඉතින් කුමාරි අපි අන්තිමේටම තමයි ඕකන යොදාගත්තේ. මොකද මේ ඇත්තටම කැරකිල්ල හැදෙනවා හරි අමාරුයි. මම ෆස්ට් ටයිම් තමයි පැණි බඹරේ මේ try කළේ අවුරුදු උත්සවයක. කුමාරි අපේ ටීම් එක නෙමෙයි යහපැත්ත ටීම් එක තමයි වින් කළේ. මොකද මම කොහොම හරි ඉක්මනට ගියා. හැබැයි ඊළඟට එන්න හිටියේ එක්කනාට යා ගන්න බැරි වුණා. මොකද අනිත් ටීම් එකේ එක්කනා එතකොට ගිහිල්ලා එයා වට 3-4ක් විතර යනවා. ඉතින් ඒ නිසා මේ කමන්නේ. ඉතින් අපි අර පවුලේ කියන්නේ සතුට වෙනුවෙන් ඉතින් කරන්නේ ඔය වැඩේ. අර දිනුමක් නිසාම නෙමෙයි. hina වුණා. ඉතින් මාර ෆන්. ඒ විදිහට තමයි ඉතින් ඔය තරඟේ ඉවර වුණේ. හරිම ඉතින් ෆන්. ඉතින් ඕක ආය කියලා වැඩක් නැහැ ජීවිතේ. ඇත්තටම මම නම් කියන්නේ ෆැමිලි එකේ කට්ටිය එකතු වෙලා ওই විදිහට අනිවාර්යෙන්ම කරන්න ඕනි කියන්නේ අනිවාර්යෙන්ම එහෙම කරන එක මරු. ඒ කියන්නේ එතකොට හැමෝටම ඒකේ මාර ලක් එකක්. ඒ කියන්නේ මාර ලක් එකක් තියෙනවා. සහ මාරම හැපි. ඉතින් ඔහොම දේවල් කරනකොට ඉතින් ෆැමිලි කිය අය ඔක්කොම එකතු වෙලා මාරම ෆන් ඇක්ටිවිටි එකක් නේ. ඉතින් ඔය ඊළඟට මම තමයි ඔය කුරුමානන් අල්ලලා ඉන්නේ නිල් පාට ෂර්ට් එකක් ඇඳගෙන මේ යන්න. ඔහොම තමයි වෙන්නේ. මාර ෆන්. ඉතින් ඒක ඔය මම යනවා දැන්. මම දුවගෙන ටක් ගාලා යන්න හදන්නේ ඔය දැන්. මාරම ෆන්. ඉතින් ඔය වගේ දෙයක් ඇත්තට මාරම ෂෝක්. ඉතින් අර
අමාරුයි ඉතින් අර කැරකෙනවා වගේ නිකන් කොහෙටද යන්නේ කියලා හිතා ගන්න බෑ. යන පැත්තක් තේරෙන්නේ නැහැ. ඔහේ දුවනවා. ඔහේ දුවනවා. මාරම ෆන් ඕක ඉතින්. මාරම ෆන් ඉතින්. ඒ කියන්නේ කානුවටත් තට්න කොහමද ගිහලා. ඊට පස්සේ අපි බැලුම් අපිට බිත්තර අල්ලන එක අපි කරේ නැහැ. ඒකට වතුර එකට ඒ කියන්නේ සෝරි බැලුම් එකට වතුර පුරවලා තමයි ඕක ඇල්ලුවේ. ඉතින් ඒ විදිහට තමයි ඒ වැඩ ටික ඉවර වුණේ. ඊට පස්සේ අපි ගියේ අපේ ෆොටෝස් ගහන්න. ෆැමිලි ෆොටෝ එක. ඉතින් ඔන්න අපේ අම්මිගේ නංගිලා ඉන්නවා. ඊට පස්සේ ඔය තියෙන්නේ අතරමැදදී අපි හැම එකක්ම මට වීඩියෝ කරගන්න බැරි වුණා. මොකද මමත් සමහර තරඟවලට පාටිසිපේට් කරපු නිසා. ඔය තියෙන්නේ කිරිවීමේ තරඟය. ඊට පස්සේ අපි වතුර පිරෙව්වා එක බෝතලයකට ටීම්ස් දෙකක් හැදිලා ඒක තමයි ඔය තියෙන්නේ. ඉතින් ඒකත් හරිම ෆන්. ඊට පස්සේ හැන්ද මත දෙහි ගෙඩිය තබාගෙන යන එක අපි කරා ඇඩල්ට්ස්ලට වෙනම චූටියට වෙනම. ඊට පස්සේ ටොෆි අහලන එකත් චූටි බබාලට වෙනම තරඟයක් තිබ්බා. ඊට පස්සේ කනාමුට්ටි තරඟය තිබ්බා. ඒකත් චූටි බබාලට වෙනම ඇඩල්ට්ස්ලට වෙනම කියලා දැම්මා. ඉතින් ඒ විදිහට තමයි ඒ වැඩ ටික ඉවර වුණේ. ඊට පස්සේ අපි ඔය ගත්ත ෆොටෝස් ටිකක් තියෙනවා. ඒ ටික තමයි තියෙන්නේ. ඉතින් හොඳම හිනාව තිබ්බා. ඒකෙන් මට පුංචි ටැග් එකක් හම්බුණා. වෝටර් බොටල් එකක්. ඊට පස්සේ ඔතනින් එහාට තියෙන්නේ අපි ඩෙකෝස් කරපු විදිහ. ඊට පස්සේ තවත් ඔය පික්චර්ස් ටිකක් ගත්ත ඒවා. ඒ වගේම අපි තෑගි බෙදලා දුන්න ඒවා. ඒ දේවල් ගැන තමයි ඔතනින් එහාට තියෙන්නේ වීඩියෝ එකේ. ඊට පස්සේ රෑ වෙලා අපි ඔක්කොමලා පොඩ්ඩක් ඉතින් පොඩි ඩ්‍රින්ක් එකක් දාලා ඊට පස්සේ කට්ටියව නටලා පොඩ්ඩක් සන්තෝෂ වුණා. ඉතින් හැමදාම හම්බ වෙන්නේ නැහැ. හැමදාම පවුල එකතු වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා හම්බුණු වෙලාවේ අපි ඒක ඒ සතුට උපරිමයටම ඉතින් වින්දා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි නැටුවා, කෑවා, බිව්වා. මාර විදිහට සතුට වුණා. ඉතින් අපි මොන දේ කරත් වැඩක් නැහැ. අපේ අතර මානසික සතුටක් නැත්තම්, මානසික නිදහසක් නැත්තම්, මනසට කිසිම සතුටක් නැත්තම් අපි මොන දේ කරත් තේරුමක් නැහැ. අපේ ජීවිතේ අපි කොච්චර ඉහළ තැන්වලට ගියත් මොන දේ කරත් අපිට මානසික සුවයක් නැත්තම්, මනසට නිදහසක් නැත්තම් ඇත්තටම තේරුමක් නැහැ. ඉතින් ඒ නිසා ඒ දේවල් තියාගෙන අපේ ජීවිතේ ලස්සනට අරගෙන යන්න ඕනි. ඉතින් ඔය අපි ඉතින් නටනවා, සින්දු කියනවා, විනෝද වෙනවා, මාරම ෆන් ඉතින් හැමෝටම. මොකද හැමදාම සෙට් වෙන්නේ නැහැ නේ ඔය වගේ දේවල්. ඒ නිසා ඉතින් හැමෝටම ෆන්. ඉතින් ඔය විදිහට තමයි ඇත්තටම අද vlog එක මම ඉවර කරන්න හිතුවේ. අපි කොහොම හරි ඔක්කොම වැඩ ටික ඉවර වෙලා ගෙදර යනකොට රෑ මං හිතන්නේ 12ත් පහු. එකත් පහුද කොහෙද මම නිදා ගන්නකොට ඇත්තටම ගෙදර ඇවිල්ලා. ඒ කියන්නේ ඔක්කොමලා යවලා ඒ වැඩ ටික උනාට පස්සේ. ඉතින් ඔය විදිහට තමයි අද vlog එක ඉවර වෙන්නේ. thank you so much. එහෙනම් ඉවර වෙනකම් බැලුවට ඔයගොල්ලෝ හැමෝටම මගේ WhatsApp channel එකකුත් මම ඔයගොල්ලන් වෙනුවෙන් හදනවා. ඉතින් ඒකටත් අනිවාර්යයෙන්ම හැමෝම join වෙන්න. ඒ වගේම YouTube channel එක මගේ subscribe කරන්න, comment එකක් දාන්න. ඔයාලා හිතන්නේ මොනවද කියලාත් comment එකක් දාගෙන යන්න, like එකක් දාන්න. ඉතින් thank you so much. එහෙනම් හැමෝටම වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවට. Bye guys.